ඒ කතාවලට නම් ගරු නියෝජක කතානායකතුමනි ලෑස්ති වෙන්න එපා. ඒවට ලෑස්ති වෙන්න එපා. ඔබට විහිළුවක් මේක. හික්කේ ගගා ඉන්න. අහිංසක මැරිච්ච මිනිස්සුන්ට තමයි වේදනාව තියෙන්නේ. ඔයාලට මේක විහිළුවක්. ඔව් අපි දැක්කනේ ඔයාලගේ විහිළු මීට තරු ඇමතුමා මේ කරුණාකරලා දැන්වත් විහිළු නොකර අහගන්න. විහිළු නොකර අහගන්න. අපෙන් අහගන්නත් එපා. ඔබතුමාලා මිනිස්සු පස්කන්දු වලට යට වෙනකම් බලන් ඉඳලා දැන් ඇවිල්ලා මෙතන විහිළු කරන්න ලෑස්ති වෙනවා. ගරු නියෝජක කතානායකතුමනි ඔබතුමාට මේ විපක්ෂයට චෝදනා කළා මේකත් බේර ගන්න පුළුවන් කියලා හිතනවා නම් වැරදිලා. අදටත් කඳුරුවල පාසල මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ලක්ෂ 50යි 100යි තකරමක් ගියාම 10ක් දෙනවා කිව්වා. දැන් ඔබතුමාලා අද වෙනකන් දැනුම් දුන්නත් ප්‍රාදේශීයකම්වරුන්ට කොහොමද ඒකට ක්‍රියාත්මක වෙන්නේ කියලා? කොහොමද ආධාර දෙන්නේ කියලා? කොහොමද ඒ ජීවිත ගොඩනගන්නේ කියලා? හැබැයි ඔබතුමාලාට හිතර දෙන දෙයක් කිව්වම ඒක හොයන්න පොලිසිය යවනවා. ජනාධිපතිතුමාට හරි ඇමතිවරයෙක්ගේ හිත රිදුනොත් ගරු නියෝජක කතානායකතුමනි පොලිසිය CID ටික ඔක්කොම යනවා. හැබැයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තාමත් කඳුරුවල ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත හදන්න යන්න බෑ කාටවත්. ඒවට පොලිසි නෑ. ඒවට ආණ්ඩුත් නෑ. ඒවට බලන්නේ නිලධාරී. දැන් කොත්මලේ ගරු නියෝජක කතානායකතුමනි අපේ රම්බොඩ ගම්මායේ නායක් ගියා. මොකද MPR එකෙන් ගිහලා ලියුම දුන්නේ. ගෙවල් පැලිච්ච අයට කිව්වා ගෙවල් වලට යන්න. මිලිමීටර 50ට වැඩියෙන් වැස්සොත් පොඩක් බලා ගන්න 100ට වැඩියෙන් වැස්සොත් පරිස්සම් වෙන්න 150ට වැඩියෙන් වැස්සොත් එන්න කියනවා. දැන් MB වර්ග මිනිසුන්ට කියනවා. දැන් ඒක තනතුරු හැඟවීම. නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා නම් ඒක පියවන ආණ්ඩුව කටයුතු කරන්න. නිලධාරී නායකයෙක්ගේ හැමතැනම මිනිස්සු කඳුරු වල දිගටම තියලා ලෑස්ති වෙන්න එපා. දැන් මේ ජනතාව නැවත පදිංචි කරන්න ඔබේ සලස්ම මොකද්ද? ආයේ මේ පහුගිය ආණ්ඩුව වලට වැස්සට නායාමට බයින්න එපා. දැන් ඔබතුමාලගේ පොළොන්නරුවේ අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයාත් ඉන්න නිසා දැන් මේ කඩන් ගියා. වෙල්ල. ඉතින් ඔබතුමාලා මොකද්ද ඒකට ගන්න පිළිවෙල? පියවර. දැන් ගොවිතැන බලමුකෝ ඔබතුමාලාගේ ප්‍රදේශයේ මේ හැමතැනම ගොවි ගම්මාන පිටි විනාශ වෙලා තියෙනවා. ඔබතුමාලා කියනවා කිව්වට කටෙන්නේ ඔබතුමා රාජ්‍ය නායකයා හින්දා මම පිළිගන්නත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවංක වෙන්න කරු ඇමතුමා දැන්වත් මේ අධිකරණ ඇමතුමා පේනවනේ හැරිලා බයින්න ඕනේ නෑනේ ඔහම. ඔබතුමා ඇත්ත කිව්වනම් ගරු නියෝජක කතානායකතුමනි මේ ගොවි ජනතාවගේ ගොවි බිම් විනාශ වෙලා. දැන් මේ නිවාස ප්‍රශ්නේ ඔබේ විසඳුම මොකද්ද? දැන් ජනාධිපතිතුමා කිව්වා ඊටමකට ලක්ෂ 50ක් දෙනවායි කිව්වා. ඊටමක් ගන්න. දැන් මේ 50 දෙන්නේ කවදද? සම්පූර්ණයෙන් ගේ විනාශ වුණොත් ලක්ෂ 100ක් දෙනවා කිව්වා. ඒ ලක්ෂ 100 දෙන්නේ කවදද? ඊටමටයි නිවසටයි. දැන් මාසෙකටත් ළඟයි. දැන් ඔබතුමාලගේ ත්‍රිලියන එක මුදලුත් තියෙනවා නම් සල්ලිත් ළඟ තියෙනවා. සල්ලි දෙන්න බැරි කමක් නැහැ. දැන් අවසානයේ මොකක්ද වෙනව නියෝජක කතානායකතුමනි වෙන්නේ? ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ. හැබැයි නිලධාරීන්ට ලිඛිතව යන්නේ නැහැ. ග්‍රාම සේවක මහත්තයාගේ බලය ලැබෙන්නේ නැහැ. මිනිස්සු වට කරගන්නේ ග්‍රාම සේවක මහත්තයාව. මිනිස්සු කියලා මුදල් ඉල්ලන්නේ ප්‍රාදේශීය ලේකම්ගෙන්. ඒ අය දන්නේ නැහැ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියන ඔක්කොම බොරු කියලා ඇත්ත කියලා. බොරු කියලා මොකද ජනාධිපතිතුමාම කිව්වනේ පාර්ලිමේන්තුවේ මම ඇත්ත කියනවා බොරු කියන්න ඕන පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා. ඒක තමයි දිස්ත්‍රික් කමිටුවට කියලා එක කතාවකුයි පාර්ලිමේන්තුවේ තව කතාවකුයි කිව්වා. නායාම් සහ ගම් වතුර හේතුවෙන් මාතලේ රත්තොට ප්‍රදේශයේ අවතන් කඳුරුල සිටින අයගේ සැප දුක් විමසා බැලීමට ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මයාට එහි සිටි අයෙකු විරෝධය පළ කරලා කලහකාරී ලෙස හැසිරෙනවා. මම දන්න මේ පුවත දැක්කන් පස්සේ එකක් ඇවිල්ලා මේ සිදුවීම සම්බන්ධයෙන් ගත්තොත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේක හොඳට හැන්ඩල් කරා මේ අවස්ථාව. විරෝධ මතුවෙනවා විපක්ෂ ඉදිරියේ ඕගොල්ලෝ කරවද නැද්ද? ඉතින් විපක්ෂ කණ්ඩායම ඉන්නවා. මේ ඔයත් කොල්ලෙක්නේ මාත් කොල්ලෙක්නේ ඒක වෙන්න පුළුවන් දෙයක් අපිටත් වෙන්න පුළුවන් ඔයාටත් වෙන්න පුළුවන් මේකට විසඳන එකනේ වැඩේ පොඩ්ඩක් අහන්න කියලා මම හිතන්නේ මේක හොඳට පැහැදිලි කිරීමක් කරගෙන මේක කළා.